අයිබෝවන් හැමෝටම හොංකොන් සික්සස් ඉතින් වල හැමෝම දන්නවා 2025 මෙවරත් තරඟාවලිය පැවැත්වෙනවා. හැබැයි ගොඩක් අය දන්නේ නෑ කොහොමද අපිට මේක ලංකාවේ ඉඳන් බලන්න පුළුවන් කියලා. ඉතින් තරඟ කාලසටහන ශ්‍රී ලංකාවේ තරඟ පැවැත්වෙන වේලාවන් ඒ වගේම අපිට කොහොමද තරඟ බලන්න පුළුවන් මේ විස්තර ඔක්කොම අපි අද වීඩියෝ එකට ගිහින් කතා කරමු. එහෙනම් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා set වෙන්න. ඒ වගේම කලින් ඉඳන් හිටපු හැමෝම අදත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මෙවර 2025 හොංකොන් සික්සර්ස් තරඟාවලිය නොවැම්බර් මාස 7 වෙනිදා සිට නොවැම්බර් මාස 9 වෙනිදා දක්වා දින 3ක් පුරාවට හොංකොන් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. ඉතින් මෙවර තරඟාවලියට අදාළ කාණ්ඩ දෙස බැලුවොත් ඒ කාණ්ඩෙන් දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, නේපාලය තරඟ වදිනවා. බී කාණ්ඩෙන් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඒ වගේම එක්සත් අරාබි එමිරාජ්‍ය තරඟ වදිනවා. සී කාණ්ඩෙන් ඉන්දියාව, පාකිස්තානය, කුවේට් තරඟ වදිනවා. ඒ වගේම මෙවර ශ්‍රී ලංකාව අයත් වෙන්නේ ඩී කාණ්ඩයට. ඒත් එක්කම ශ්‍රී ලංකාව එක්ක බංග්ලාදේශය සහ සත්කාරක හොංකොන් රාජ්‍ය ඩී කාණ්ඩෙන් මූලික වටයේදී තරඟ වැදීමට නියමිතයි. ඉතින් ඇත්තටම මේ කාණ්ඩ දිහා බලපුවාම පුදුම වෙන්න දෙයක් නෑ. ඉන්දියාව හා පාකිස්තාන එකම කාණ්ඩේ ඒක කොහොමත් එහෙම තමයි. ඒ කාලේ ඉඳන්ම ඉන්දියාව හා පාකිස්තානයේ මොන තරඟාවලියක වුණත් එකම කාණ්ඩයෙන් තමයි තරඟ වදින්නේ. ඒ වගේම අනිත් කාරණේ තමයි මෑතක ඉඳන් මේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශයත් සාමාන්‍යයෙන් ඕනම තරඟාවලියක ලෝක කුසලාන වේවා ඕනම තරඟාවලියක එකම කාණ්ඩයකට වැටලා තියෙනවා. ඉතින් මේවා තරඟවල වෙළඳ වටිනාකමත් එක්ක බලලා තමයි මේ දේවල් වෙන්නේ. ඉතින් මෙවර තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අපි ගියවර තරඟාවලියට සහභාගී වුණු සංචිතයත් එක්ක බැලුවොත් එහෙම එක වෙනස්කමක් විතරයි වෙලා තියෙන්නේ. සඳුන් වීරක්කොඩි මෙවර සංචිතයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම සචිත ජයතිලක මෙවර සංචිතයට ඇවිල්ලා තියෙනවා. සඳුන් වීරක්කොඩි සංචිතයෙන් ඉවත් වීම ගැන පැහැදිලි හේතුවක් දක්වලා නැහැ, කොහෙවත් සඳහන් වෙලා නැහැ. එතකොට මෙවර තරඟාවලියට ඔහු වෙනුවට සචිත ජයතිලක තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි මෙවර සංජිතය බැලුවොත් එහෙම නායකත්වයේ ලහිරු මදුශංක, ඒ වගේම ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, ඒ වගේම සචිත ජයතිලක තමයි මෙවර සංජිතයට නම් කරලා තියෙන්නේ. ඉතින් මෙවර තරඟාවලියට දැර සංචිතය මේ වන විටත් හොංකොන් රාජ්‍යයට ගිහිල්ලා අවසන්. ඒ වගේම උන් පුහුණු සැසියකටත් සහභාගී වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් ඉන්දියානු කලාපයේ නරඹන්නන්ට අදාළ තරඟ වේලාවන් සහ තරඟ කාලසටහන ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එහිදී ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියානු කලාපයේ රටවල් වලට තරඟ ආරම්භ වෙන්නේ නොවැම්බර් 7 වෙනිදා උදෑසන 5:45 ඉඳන් තමයි තරඟ ආරම්භ වෙන්නේ. එහිදී පළමු තරඟය බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක හොංගොන් චයිනා කණ්ඩායම අතර උදෑසන 5:45ට ආරම්භ වෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවට අදාළ පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක හොංකොන් රාජ්‍යයත් එක්ක උදෑසන 9:25 ඉඳන් උදෑසන 10:20 වෙනකල් කියලා තමයි ඔවුන් නම් කරලා තියෙන්නේ. මේකේ විනාඩි 5ක් 10ක් එහෙ මෙහෙ වෙන්න පුළුවන් වෙලාවල්. ඊළඟට ශ්‍රී ලංකාව තරඟ වදින මූලික වටේ දෙවෙනි තරඟය බංග්ලාදේශ කණ්ඩායම එක්ක නොවැම්බර් 7 වෙනිදා දහවල් 12:10 සිට පස්වරු 1:10 වෙනකල් පැවැත්වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මූලික වටේට අදාළ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ පැවැත්වෙන්නේ. මූලික වටේදී එක් කණ්ඩායමකට තරඟ දෙකයි තියෙන්නේ. ඉතින් මේ තරඟ දෙකෙන් අවම එක් තරඟයක් හෝ ජයග්‍රහණය කරන්නම ඕනි දෙවන වටේට යන්න. ඉතින් අපිට දෙවනි වටේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ සහ වේලාවන් ගැන එහිඳ දැම්ම අනුමාන කරන්න බෑ. ඒක තීරණය වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ ක්‍රීඩා කරන ආකාරය අනුව. ඉතින් ශ්‍රී ලංකයේ ප්‍රේක්ෂකයන්ට තියෙන ලොකුම ගැටලුව තමයි කොහොමද තරඟාවලිය නරඹන්නේ කියලා. ඉතින් හොංකොන් සික්සර්ස් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඉන්දියානු කලාපයේ ප්‍රේක්ෂකයන්ට සෝනි ස්පෝර්ට්ස් නාලිකාව හරහා තරඟාවලිය නරඹන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට ඩයලොග් ටීවී, ඒ වගේම ඩයලොග් view app එක හරහා ද පපරේ නාලිකාව තුළින් සම්පූර්ණ තරඟාවලිය නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඊට අමතරව සමහර වෙබ් අඩවි සහ පුවත්පත් වාර්තා කරලා තියෙනවා හොංකොන් සික්සර්ස් YouTube නාලිකාව ඔස්සේ සමහරක් විට තරඟාවලිය විකාශය කරයි කියලා. ඒක හරියටම කියන්න බෑ. ඔවුන්ගේ YouTube නාලිකාවක් තියෙනවා. හොංකොන් සික්සර්ස් වලට අදාළ YouTube නාලිකාවක් තියෙනවා.
සමහරක් විට ඒ හරහා විකාශය කරන්නත් පුළුවන්. ඉතින් ඒක අපිට තරඟාවලිය ආරම්භ වෙලා නොවැම්බර් 7 වෙනිදා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් ද පපරේ නාලිකාව හරහා තරඟාවලියට අදාළ සියලුම තරඟ විකාශය කිරීමට නියමිතයි. ඒ වගේම මෙවර තරඟාවලියට අදාළ විස්තර විචාරකයන්ගේ ලයිස්තුවත් ඔවුන් පළ කරලා තියෙනවා. ඒකේ ප්‍රසිද්ධ නම් කිහිපයක්ම තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාක්, ඒ වගේම පාකිස්තානයේ වකා යුනිස් ඒ අතර ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ෆර්විස් මහරුෆ් මෙවර තරඟාවලියට විස්තර විචාරකයෙක් විදිහට සහභාගී වීමට නියමිතයි. ඉතින් ඔන්න ඔහොම හොංකොං සික්සර්ස් තරඟාවලිය ගැන සම්පූර්ණම විස්තරේ ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවා. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා channel එකත් එක්ක set වෙන්න. ඒ වගේම මතක් කරලා bell icon එකත් tap කරලා තියාගන්න. මේ වගේ වටින වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියට සහභාගී වෙන්න ඩිෆෙන්ඩින් චැම්පියන්ස්ලා විදිහට ඉතින් අපි මෙවරත් ඔවුන්ට හදවතින්ම සුබ පතනවා තරඟාවලිය ජයග්‍රහණය කරලා පැමිණෙන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් ගැන හොයන ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.